हे तुम आके में आदरे हिमी वेतवा के महासागरे सित पावे नुबेनेत्रा. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මා අද ගෙනාව ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ආදරෙන් බලන් හිටපු vlog එක. ඉතින් guys ඔයගොල්ලෝ මාව TikTok එකේ follow කරනවා නම් අනිවාර්යෙන් දන්නවා ඇති මේ vlog එක ගොඩක් special කියලා. Hello guys, අපි ආව ටර්මිනල් වලට පැයකට කලින් ආවා මොකද ඉෂාරේ timing එක හදන්න දන්නේ නැහැ. දාදී එනකන් ඉන්නවා. දාදී මල්ලි එනකන්. මේ තියෙන්නේ අපි ගන්න හදන කෝච්චිය ඒකේ නම ෆ්‍රේච්චා ඉතාලියා. ඒකෙන් තමයි අපි මේ වෙරෝනා යන්න හදන්නේ. පැය 3මාරක් විතර යනවා. අපි දැන් ට්‍රේන් එකට නැගින්න හදන්නේ. මල්ලි නැගී නෑ. මල්ලි නැගී නෑ තාම. තව විනාඩි 5යි තියෙන්නේ ට්‍රේන් එක. විනාඩි 4යි. කොහොම හරි දාදී මල්ලි විනාඩියක් තියලා කෝච්චියට නැග්ගා. අපි හිතුවේම නෑ ගන්න පුළුවන් වෙයි කියලා. එච්චරටම පරක් වුණා. නවකත් මවන්න බෑ. චාව් ස්ටෙල්ලා. චාව් ඉතින් guys අපි මේ දවස් වෙනකන් ගොඩාක් කල් බලන් හිටියා ඉවසිල්ලක් නැතුව. ඉතින් මේ තමයි අපේ first trip එක together. මම ඉෂාරයි වෙරෝනා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි හැන්දෑවක කොන්සර්ට් එක. ඉතින් ඒකට අපි ස්තුති කරන්න ඕන MAR ටීම් එකට. Hi! අපි ආවා finally වෙරෝනා. Finally to our destination. ඉතින් guys ඕගොල්ලොත් ඉතාලියන බලාපොරොත්තුවක් තියෙනවා නම් වෙරෝනාත් අනිවාර්යෙන් බලලා යන්න. මම මෙතන පල්ලෙහාන් දාන්නම් විශේෂයෙන් බලන්න යන්න ඕන තැන. අපි වෙරෝනා වලට එද්දී 11:12 විතර වුණා. ඉඳ කඩියම බඩගින්න හිටියේ. හොඳ තැනක් බල හිටියේ කන්න යන්න. අපි දැන් යනවා කන්න සිලෝන් රෙස්ටුරන්ට්. වෙරෝනා වල තියෙන හොඳම රෙස්ටුරන්ට් එක කියලා කට්ටිය කියනවා. අපි ගිහලා බලමු. අපි ආවා සිලෝන් අම්මෝ අපේ හැන්දෑවක ෂෝ එකේ පෝස්ටර් එක ගාලා තියෙනවා සිලෝන් එකේ. දැන් කන්න එතනද? ඈ? ඔව්. ඉතින් අපි හැන්දෑවක රෙස්ටුරන්ට් එක නම් ඇත්තරම මාර ලස්සනයි. අපි ගියාට පස්සේ දැනගත්තා හැන්දෑවකේ කැන්ටින් එකත් කරන්නේ සිලෝන් රෙස්ටුරන්ට් කියලා. අපි 4 දෙනා ඕඩර් කරා chicken fried rice දෙකකුයි, nasi kuran එකකුයි, noodles එකයි and seafood devil එකකුයි. අපි දැන් බස් හෝල්ට් එකට ආවා. කාලා කට්ටිය. දැන් බස් එකේ නගා ඉන්නවා. තව විනාඩි 10කින් එනවා බස් එක. මේ ඉන්න මගේ ස්ටෙල්ලීනා. මම තමයි ස්ටෙල්ලීනා. 0.5 අපි දැන් බස් එකට නැග්ගා. දැන් අපිට හෝල් 26ක් විතර යන්න තියෙනවා. Unbelievable. Però è dietro lì. රස්නේ නෑ. රස්නේ නෑ. මේ වගේ නෙමෙයි cool. Cool මොකද බස් එක ඇතුලේ. ඉතින් අපි මේ බස් හෝල්ට් 26 යද්දී දාදී ඉෂාරය හොඳට නිදාගත්තා. හොඳ වෙලාවට මමයි මල්ලි හිටියේ. ෆයිනලි අපි ආව අපේ අපාර්ට්මන්ට් එකට. එතන තිබ්බේ self check-in එකක්. ඉතින් self check-in එකත් කරලා අපි අතුලට ගියා. අපේ අපාර්ට්මන්ට් එක තිබ්බේ out of Verona. මොකද හැන්දෑවක ලොකේෂන් එකේ තිබ්බේ අපි අපාර්ට්මන්ට් එක ගත්ත හරියේ. So let's start with our home tour. අපි ආවා දැන් සුපර් මාකට් එකට. එයාට මොනවා හරි හදන්න ඕන. අනික අපිත් එක්ක එකතු වෙනා තව එක්කෙනෙක්. එයා සර්ප්‍රයිස් පස්සේ බලන්නකො කවුද කියලා.
හොඳ වෙලාවට සුපර් මාකට් එකක් තිබ්බා විනාඩි 5ක දුරක වගේ. එහෙනම් අපි කට්ටියම බඩු ටික අරගෙන අපි ආයෙ ගෙදරට ගියා. බැල්ල පොඩ්ඩා. අපි ඊළඟ යාළුවත් ආවා පොඩ්ඩස්ටා. ඉතින් ආයෙ නැකන් අපි ඩිනර් එක ලෑස්ති කර කර හිටියේ. එදා මල්ලි තමයි අපේ ෂෙෆ් සුෂෙෆ් දාදි මාර රස පාසයක් හදලා දුන්න දෙන්න. ඒ වගේම මාර සැරයි. නිමල් පවා නීදයසා තුරුසලුණු පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අත පතුලෙ තැම්පන්. පහුවෙන්ද උදේ නැගිටලා අපි පැන්කේක්ස් හැදුවා. හැබැයි ඒකේ වීඩියෝ එක ගන්න අමතකුණා. ඉතින් පොඩ්ඩස්ටාවත් එක්කගෙන අපි ගියා ආයේ සිලෝන් එකට. අපිට ඕඩර් කරන්න ඕන උනා ඒගොල්ලන්ගේ වෛරල් බොරලස්ස බත් එක. ඒකේ ගයිස් ප්‍රෝටීන් තිබ්බා 5ක් වගේ. ඒත් එකම ලොකු බත් පිඟානක් මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඊට පස්සේ අපි ගත්තා පෝක් කුත්තුවත්. ඒකත් මාරම රහයි. දෙලෙන. Sama hari ni? Okey. Ekai. Ekai. Oh. Amma tak sih tadi sih. බොරු කරන විදිහට දැන් අපි හොඳට කාලා පිටත් වුණා ආයේ අපාර්ට්මන්ට් එකට යන්න. මොකද ගයිස් දැන් ලෑස්ති වෙන්න ඕන හැන්දෑවකට යන්න. දැන් ඉඳන් ගයිස් මට කියන්න පුළුවන් ප්‍රොපෝසල් ස්ටෝරි එක හරි දිග කතාවක්. හැබැයි මම ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්න try කරන්නම්. මේ තියෙන ගයිස් හැන්දෑවක ලොකේෂන් එක ජොයියා රෙස්ටොරන්ට් වෙරෝනාවල. ඉතින් මම මේ පරිවෙනි සැරේට දැක්කේ මෙච්චර ක්‍රවුඩ් එකක් ශ්‍රී ලංකන් ඉවෙන්ට් එකකට. ගයිස් එන්ට්‍රන්ස් එකේ මාර වැඩක් වුණා. මොකද සිකියුරිටි කට්ටිය හිටියා. ඒගොල්ලෝ ඔක්කොම චෙක් කරලා තමයි ඇතුල් කරන්නේ. කොහොම හරි මම තමයි මුලින්ම ගියේ. මොකද මට ඇලෙක්ස් අයියා හම්බෙන්න ඕන වුණා. ඒ කියන්නේ හැන්දෑවක ඕගනයිසර්. හොඳ වෙලාවට මම කලින් ගියේ. මොකද සිකියුරිටි එක්කෙනා අහලා තිබ්බා ඉෂාරගෙන් මේ මොනවාද සාකුවේ තියෙන්නේ කියලා. ඒත් ඉෂාර කොහොම හරි පෙන්නුවා මේ මුද්දක් කියලා අද ප්‍රොපෝස් කරන්න යන්නේ කියලා. කොහොම හරි ඔක්කොම හොඳට සිද්ධ වුණා. මොකද මම මුකුත් දැක්කේ නෑ. ඒ හින්දා කට්ටියම ගිහිල්ලා අපි ටේබල් එකකින් ඉඳගත්තා. 7:00 වෙද්දී ඉවෙන්ට් එක පටන් ගත්තා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සර්ප්‍රයිස් එක කරන්න ඉෂාරට උදව් කරේ දාදී මල්ලි. කොහොම හරි මේ තුන්දෙනා ලස්සන ප්ලෑන් එකක් ගහලා තිබ්බා මාස 3කට වගේ කලින්. ඕගනයිස් කරන කට්ටියගෙනුත් අහලා තිබ්බා. ඒගොල්ලොත් කියලා තිබ්බා අපි කරමු ලස්සනයි කියලා. හැබැයි එදා දවසේදී කොහොම හරි කියලා තියෙනවා මේක කරන්න වෙන්නේ නැහැ, concept එකට ගැලපෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ අපේ බොයිස්ලා ටික ෆලුඩයි ඩබුලුයි ගන්න ගියා. මොකද කට්ටියම ගොඩක් තිබා හිටියේ. ඉන්ටරැක්ට් වෙච්ච මොකද සහෝදරයෙක් කියන තප්පරයක් පොඩිදියා කොහෙන්ද ආවේ Finally Piat on the stage. ඔබ ළඟින් තිබිනා විට දීමා ඔබ දුන්නු සීනයක් විනා ඔබ තෙමුනේ කුකුල් වියදීලා ඔබ තෙගෝ හසර මතකයක් විනා කොහොම හරි මේ වෙලාවේ මම නම් හරිම එක්සයිටඩ්. හැබැයි ඉෂාරව මම දැක්කට ටිකක් නර්වස් වගේ වෙලා ඉන්නවා. කීප වතාවක් මම ඇහුවත් එක්ක මොකද වෙලා තියෙන්නේ කියලා. එයා කිව්වා නෑ නෑ මොකුත් නෑ කියලා. ඉෂාර මේ වෙද්දී හිත හදාගෙන තිබ්බා මට ප්‍රොපෝස් කරනවා කියලා ටේබල් එක ගාව හරි. ගයිස් විශේෂ දෙයක් අපේ ෆේවරිට් සෝංග් එක පියත් රාජපක්ෂගේ දවසක් ඒවි. ඒකට තමයි ප්‍රොපෝස් කරන්න බලන් ඉන්නේ. මට බෑ නුඹේ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න සඳ නුඹ
ගයිස් ඔගොල්ලෝ හැන්දාව කොන්සර්ට් එකකට ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන් කවදා හරි යන්න. මොකද ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මේ වෙලාවේ අපිට වීඩියෝ කෝල් එකක් ගත්ත ඉෂාරගේ යාළුවෝ දෙන්නෙක් UK ඉන්න. ඒගොල්ලොත් ඔක්කොම දැනගෙන හිටියේ. ඉෂාරි හිතන් හිටියනේ කොහොම හරි ටේබල් එක ගාව හරි ප්‍රොපෝස් කරනවා කියලා. හැබැයි ඒකත් හරි ගියේ නෑ. මොකද මලිත් මිතවා කියන්න පටන් ගත්තත් හරි හැමෝම නටන ගත්තා. මේ වෙලාවේදී තමයි හොඳම ට්‍රේනින් පොයින්ට් එක. මගේ යාළුවෙක් ආව මගෙන් අහන්න වොයිස් කට් වගේක් ගන්න තියෙනවා එනවද කියලා. මම මුලින්ම බෑ කිව්වා. මොකද ඊට පස්සේ හිටියේ සුපුන් සින්දු කියන්න. හැබැයි ඉෂාරි කිව්වා යන් කියලා. ඒ ඔපචුනිටි එක නිසා අපිට අවස්ථාවක් හම්බුණා බෑක් ස්ටේජ් එකට යන්න. කොහොම හරි වොයිස් කට් දෙන ගමන් මම නැවතිලා මේ වීඩියෝ එක කරගත්තා. මොකද මගේ ආසම සින්දුවක්. අපේ වැඩේ ඉවර කරලා කොහොම හරි සුපුන්ට රෝස මලක් දෙන්නත් පුළුවන් වුණා. මම වොයිස් කට් දෙන වෙලාවේ ඉෂාරයි දාදී ගිහිල්ලා කිලින්ම පියත්ගෙන් අහලා මෙහෙම ප්‍රොපෝසල් එකක් කරන්න තියෙනවා දවසක් ඒ විසින්දුවට පියත් කැමතිද කියලා. ඉතින් ඉෂාර කොහොම හරි මුද්දත් පෙන්නලා පියත් කිව්වා කරමු කන්ග්‍රැචුලේෂන් කියලාත් කිව්වා. හැබැයි ඉෂාර හිතුවේ නෑ ඒ වෙලාවේ පියත් ඒක මතක තියේ කියලා. මොකද ගොඩක් වැඩ තිබ්බ පියත්ත් කරන්න. අනික ෂෝ එක වෙලාවේ ওই වගේ දෙයක් මතක හිටින්නේ නෑනේ කොහොමද. ඉතින් යූකී රවිජේ ස්ටේජ් එකට නැගිට පස්සේ කට්ටියම නටන්න ගත්තා. ටේබල් එක ගාව ප්‍රොපෝස් කරන්න විදියක් තිබ්බෙම නෑ. මේ වෙලාවේ අපිත් හිතුවා ස්ටේජ් එක ඉස්සරහට ගියා නම් හොඳයි කියලා. ඉඳ බඩු ටික අරගෙන අපිත් ගියා ඉස්සරහට. මේ වීඩියෝස් බලද්දී ඉෂාර පව් කියලාත් හිතනවා. මොකද කොච්චර නර්වස් වෙලා ඇතිද. මං නම් ඔහේ සින්දු කීකේ හිටියා. ඉෂාර එකපාරටම කිව්වා බෑක් ස්ටේජ් එකට යන් කියලා. ඉතින් එතනදී හම්බුණා මුද්ද චෙක් කරපු සිකියුරිටි අර මුලින්ම එයාව හම්බුණා. එයා කොහමරි වැඩේ දන්න නිසා අපිව ඇතුළට ගත්තා. ඊට පස්සේ පියතුත් ස්ටේජ් එකට නැග්ගා. and are you ready for the big moment? Let's go! ගයිස් මම මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් මගේ ඇස් වලට කඳුළු ආවා. ඒ තරම් emotional and unforgettable moment එක. Thank you for making my life better every day. කොහොම හරි පියත් අපිට ස්ටේජ් එකකටත් ගෙන්නුවා. Congratulations to both of you.
Right guys, Isara and Zara. Can we give a big round of applause to Isara and Zara, ready? Alright boys and girls, so I'm gonna dedicate the second verse for this beautiful couple. Second, ये couple लगा क्या? Move it again. Here we go, V plus. Do it. ජීවිතයේ තැන් තිබුණා පිටම පිරම නැතිබුණා ඒකෙන් මං හිතනා විතක පුරා මනම මත නොදැනීම බහින්දම කැයු පෙන්දම් දෝරේ ගලා ගියා විදිමි හැදුම මාහදලි බාබන everybody scream Sunday we up you අපි නරතයාවි Thank you Piyat and V Plus band එකට අපිට මේ වගේ ලස්සන අවස්ථාවක් දුන්නට. ඉතින් guys, I hope you enjoyed this vlog. See you soon with another one. Thank you. හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ ඉඳමං ගැයුපෙම් බදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විදිමි හැඟුමන් මා හද නිවලනා